ඔන්න ඔයාලා දැන් විවාහ කරලා දෙන්නේ අම්මයි තාත්තයි ස්වාමියෙකුට අර්ථයක් පිණිස හිතසුව පිණිස අනුකම්පාවෙන්. අපි නැති කාලෙක මේ කෙල්ල තනි වෙයි. මේ කෙල්ලට යන කලදසාවක් එපැයි. මුන්ටත් රැකවරණයක් එපැයි කියලා අනුකම්පාවෙන්මයි විවාහයක් දෙමව්පියෝ කරලා දෙන්නේ. කෙල්ලට යහපතක් පිණිසමයි මුන්ට හරියන්න ඕන කියන අදහසමයි හිතේ තියෙන්නේ. කවදාවත් ගිහිල්ලා විඳවපන් කියලා කිසිම විවාහයක් සිද්ධ කරන්නේ නැහැ දෙමව්පියෝ. බුදුරජාණන් වහන්සේ වදාලා දෙමව්පියෝ අනුකම්පාවෙන්මයි ඔයාලා දැන් විවාහ කරලා දෙන්න හදන්නේ. ඒතර එහෙනම් මේ ධර්මයේ පටන් ගන්නකොටම තියෙනවා අම්මලා තාත්තලාගේ කැමැත්තෙන්මයි විවාහ කරලා දෙන්නේ කියලා. එහෙනම් හොරෙන් පැනිලි බෑ. එතකොට මේවා අනිත් පැත්තට ගන්නත් ඕන. පුතාලා ටික කල්පනා කරන්න ඕන. විවාහ ජීවිතයේ පිණිස බුදුරජාණන් වහන්සේ දුන්න අවවාද ටිකේ පටන් ගන්නකොටම තියෙන්නේ දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් විවාහ වෙනවා. එතකොට කෙල්ලන් හොරෙන් පැන්නෙලිත් බෑ. එතකොට අපි කියමුකෝ හොර රහසේ යාළු වෙලා කියලා. එහෙමනම් කල්යල් බලලා මෙතෙක් කාලයක් ආදරෙන් සිනහසෙන් හදාගත්ත දෙමව්පියන්ට ආදරෙන් කියන්න ඕන. ආදරෙන් කියලා රහසක් කරගන්න නැතුව ඒ ආශිර්වාදය ආදරෙන් අපි ලබා ගන්න ඕන.